ජීවත් වීම කලාව. මේ කලාව තුළ අපි ජීවත් වෙද්දී කාර්ය බහුල ජීවිතය තුළ ඉමේජ් කුලතුංග කියන YouTube channel එකේ වීඩියෝ 50කට අධික සංඛ්‍යාවක් මම ඔබ වෙනුවෙන් ජීවත් වීමේ කලාව පිළිබඳව විවිධ අදහස් ඉදිරිපත් කරා. ඉතින් උඟ කාලයකට පස්සේ අද මම ඔයාලා ගාවට ආයෙත් එනවා. අද එන්නේ අලුත් දෙයක් කරගෙන. මම හිතන්නේ අපිට අපේ ජීවිතයේ විවිධ අවස්ථාවල විවිධ කඩයින් පහු කරන්න වෙනවා. සමහර විටක අපි මම මේ කතා කරන මාතෘකාවත් එක්ක මම කියනවා ඇබ්බැහි වීම ගැන කතා කරනවා කියලා. සමහර විට ඇබ්බැහි වීම කියද්දී හිතෙන්න පුළුවන් එකපාරම අපිට යන්නේ එක්ක මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙනවා. එහෙම නැත්නම් වෙනත් හොරකමකට ඇබ්බැහි වෙනවා. අපි හිතන්නේ ඒක විතරයි ඇබ්බැහි වෙනවා කියන්නේ. ජීවිතේ සමහර පුද්ගලයෝ ඔයාලට මම මෙහෙම කියද්දී මතක් වෙනවා ඇති ඒ චරිත ගැන. සමහර විටක රාජකාරියටම පෙළඹිලා රාජකාරිය විතරක් ජීවිතය කරගෙන ජීවත් වෙන මිනිස්සු ඉන්නවා. ඒත් එක්කම තවත් සමහර අය ඉන්නවා තමන්ගේ විනෝදාංශයක් තිබ්බොත් ඒ විනෝදාංශයම තමයි තමන්ගේ ජීවිතය කරගන්නේ. තවත් සමහරු ඉන්නවා චරිත. විවිධ කාලවල විවිධ චරිතත් එක්ක එකතු වෙනවා. ඊට පස්සේ චරිත තමයි එයාලගේ ඇබ්බැහි වෙන්නේ. මං හිතන්නේ හොඳ දෙයක් කරත් නරක දෙයක් කරත් නරක දේවල් වැඩිපුර කරත් අපිට පේන්නේ පුජ්‍යලයාගේ හොඳ දේ විදිහට තමයි පේන්නේ. ඒ නිසා අපි ඇබ්බැහි වීම කියන එක සමහර විට අපේ ජීවිතේ අපි යන අරමුණු වලට යද්දී අපිට අපේ අරමුණට බාධාවක් වෙන්න පුළුවන්. ඒ හින්දා මම මේ ඔයාලට කියන්නේ ඇබ්බැහි වෙන්න එපා ඕනම දෙයකට. අපි ඇබ්බැහි වුණොත් අපේ ජීවිතේ අපි යන ඉලක්ක අපිට ලං කරගන්න බැරි වෙයි. ඉතින් මේ කලාව තුල අපි දකින ඇබ්බැහි වීම දිහා දකිනකොට සමහර චරිත ඉන්නවා කාමයටම ඇබ්බැහි වෙච්ච පිරිස. තවත් සමහර පිරිස ඉන්නවා කේලම් කියන්නේ. අනුන්ට ගිනි ගෙඩියක් දෙන්නම තමයි බලන් ඉන්නේ. ඒ කට්ටියගේ විනෝදාංශයක් වෙන්නේ ඒක. ඒ නිසා අපි සමාජයේට කාටවත් කරදරයක් නොවන හැබැයි Tamanට ජීවිතයට දෙයක් ලැබෙන විදිහට අපි හොඳ දෙයකට ඇබ්බැහි වෙනවා නම් ඒක කවුරුත් පිළිගන්නේ. හැබැයි කවුරුත් ඒ පිළිබඳව හොඳ දෙයකට වුණොත් හොඳින් කතා කරයි ප්‍රශංසා කරයි. ඒ නිසා අපි ජීවිතේ අපිට ඇබ්බැහි වෙනවා නම් ඇබ්බැහි වෙන්න ඕනේ හොඳ දේවල් වලට, තව කෙනෙකුට ආදර්ශයක් වෙන්න පුළුවන් දෙයකට. හැබැයි ඒකත් අපි ප්‍රමාණාත්මක විය යුතුයි. එහෙම වුණොත් තමයි අපිට ජීවිතේ සමබරව, ලස්සනට, පැහැදිලිව සහ නිර්වුල්ව ගමන් කරන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා අපි මේ අවුරුද්දේ පැහැදිලි, නිර්වුල්, සැලසුම් සහගත විදිහට අපිට ගැළපෙන දේවල් වලට, අපිට අරමුණු වලට යන්න පුළුවන් දේවලුත් එක්ක එකතු වෙලා ගමනක් යන්න උත්සාහ කරමු. එහෙම වුණොත් එහෙම අපි හැම දෙයකටම ඇබ්බැහි නොවන, හොඳ දේවල් විතරක් පිළිගන්න, හොඳ දෙයට ප්‍රමුඛත්වයක් දෙන, සමාජයේ පිළිගන්න කෙනෙක් බවට පත් වෙන්න පුළුවන්. ඒ නිසා අපි හරි දේ හරි විදිහට කරන්න උත්සාහ කරමු.